මේ වීඩියෝ එකෙන් ඔබට ගෙනෙන්නේ ජර්මනියේ බර්ලින් නගරයේ දර්ශනය. ඔබට මේ පෙනෙන්නේ බර්ලින් නගරයේ ඉන්ටර්නේෂනල් එයාපෝර්ට් එකේ දුම්රිය ස්ථානයේ. Underground අපි දැන් දුම්රියේ go to සිටි එක බලා Berlin city. ගමන් කරනවා. මේ පේන්නේ ජර්මනියේ තියෙන ප්‍රසිද්ධ ස්ථානයක්. මේ පේන්නේ චර්ච් එකක්. මේ පේන්නේ ජර්මනියේ තියෙන උසම කුළුණක් වන TV ටවර් එක. ජර්මනියේ බර්ලින් නගරයේ පිහිටලා තියෙන මේ ආවට ප්‍රදේශයේ තියෙන දර්ශන තමයි මේ තියෙන්නේ ජර්මනියේ වටේ සංචාරකයෝ සහ තියෙන hop in and hop out කියන වහල් ඉවත් කරලා බස් මේ කුළුණින් උඩට නැංගහම අපිට සිටි එකේ 360ක view එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ පේන්නේ ජර්මනියේ තියෙන ප්‍රසිද්ධ ඩෝම් එක. ඒක පාර්ලිමේන්තු එක. ජර්මන් පාර්ලිමේන්තු එක. ඉස්සරහට පාර්ලිමේන්තු එක. මේ තියෙන්නේ TV ටවර් කුළුණක ගාව තියෙන ගාඩන් එක තියෙන සමහර ස්ටැචුස් කොටලා තියෙන ස්ටැචුස්. මේ නගරේ පුරාණ දර්ශන පෙන්වනවා. ඒ තියෙන ෆොටෝස් වලින් මේ තියෙන්නේ අර hop out and hop out බස් එකේ යන ගමන් මාර්ගය. දැන් සිටි එකේ ගමන් කරද්දී සිටි එකේ තියෙන දර්ශන තමයි පේන්නේ. සිටි එකේ මේ පාරට සමාන්තරව ට්‍රෑම්ප් ලයින් එක තියෙනවා. කෝච්චි පාර ට්‍රෑම්ස් සිටි එකේ ගමන් කරනවා. මේ පේන්නේ සිටි එකේ ගමන් කරන ට්‍රෑම්ස්. මේ පේන්නේ මියුසියම් එකක්. ගොඩක් කට්ටිය ඉන්න එතන බලන්න මියුසියම් එක. මේ පෙළෙන්නේ සිටි එක හරහා ගමන් කරන රියෝ එකේ රියෝ එක. මේ පේන්නේ ප්‍රසිද්ධ ස්ථානයක් බන්ඩබර්ග්. ජර්මන් වල තියෙන බර්ලින් වල තියෙන මේ තියෙන්නේ ජර්මන් වල තියෙන චාල්ටන්බර්ග් පොයින්ට් කියන ස්ථානය. චාල්ටන්බර්ග් පොයින්ට් කියන පැලස් එක. මේ සිටි එකේ දර්ශන. මේ පෙන්වන්නේ චාල්ටන්බර්ග් ගේට් කියන එක. මේ පිටිපස්සෙන් පෙන්වන්නේ චාල්ටන්බර්ග් ගේට් කියන එක. බන්ඩබර්ග් ගේට් කියලා කියනවා ඒකට. මේ තියෙන්නේ river stripy station සිටි එක හරහා ගමන් කරනවා. තාම ලස්සනට විවේක ගන්න සුදුසු එක හදලා තියෙනවා. මේ ආකාරයෙන් විවේක දිගින් ගමන් කරලා ඒ දර්ශන තමයි මේ පෙළෙන්නේ. මේ පේන්නේ නැවතත් චාල්ටන්බර්ග් පැලස් එක. මේ තියෙන්නේ යුදෙව්ව මේගේ යුදෙව්වන්ගේ සොහොන මිනි පෙට්ටි වාගේ තියෙනවා. ගොඩ තියෙනවා.
ඒ සොහොනේ. මේ තියෙන වික්ටරි කොලම් එක කියනවා මේකට. ඒ වගේම ඒක කියනවා ටයර් ගාඩන් කියලා කියනවා ඒකට. මේ තියෙන්නේ අයිකොනික් බිල්ඩින් එකක්, චර්ච් එකක්. මේකට කියනවා කේස විත්ලම් මෙමෝරියල් චර්ච් කියලා. මේ තියෙන්නේ අලාභානි වෙලා තියෙනවා වෝ එකේදී. දැන් ඊට යාවදෝ අලුත් චර්ච් එකක් හදලා තියෙනවා. මේ තියෙන්නේ චයිනීස් ගාඩන් එක. දැන් නැවතත් සිටි එකේ රෝම ඇවිල්ලා සිටි එක දෙසට ගමන් කරමින් සිටින්නේ. සිටි එකේ දර්ශනය පෙනෙන්නේ. තවදුරටත් සිටි එක සාවට ගමන් කරද්දී මේ පේන්නේ නැවතත් තියෙන්නේ දර්ශනය. මේ පේන්නේ රිච්ස්ටැග් පාර්ලිමන්ට් බිල්ඩින් එක. දැන් අපි ඉන්නේ The River Spree කියන රිවර් එක ඉස්සරහා. මේ තියෙන රිවර් එකේ බ්‍රිජ් එක. මේකේ එක පැත්තක තියෙනවා බර්ලින් වෝල් එක, ඊස්ට් බර්ලින් වෝල් කියන එක. ඒක තාප දෙකක් හැටියට තියෙන්නේ ඊස්ට් බර්ලින් වෝල් එක. මේ පෙන්නන්නේ බර්ලින් වෝල් එක. මේ ඊස්ට් බර්ලින් වෝල් එක කඩලා නැතුව ලස්සනට තියෙනවා. මේ තියෙන ඊස්ට් බර්ලින් වෝල් එකේ විකාශනය පෙන්වන සමහර පොත් කාල රාමු ඇතුළු. කොහොමද මේ පෙන්නේ ඊස්ට් බර්ලින් වෝල් එක තිබ්බේ කොහොමද කියලා ගයි පෙන්නන්නේ. මේ ඊස්ට් බර්ලින් වෝල් එකේ ලස්සනට අලංකාර වලස හදලා තියෙනවා. චිත්‍ර දක්නට ලැබෙනවා. ඒකේ අතීතයේ සම්බන්ධව මේ බර්ලින් වෝල් එකේ අඩිපැත්තේ රෙස්ටොරන්ට් එකක් ලැබෙනවා. දැන් අපි ඉන්නේ බර්ලින් වෝල් වෙස්ට් සයිඩ් එකේ. මේ වෙස්ට් බර්ලින් වෝල් එක බර්ලින් වෝල් එක කැඩුවට පස්සේ මේ ළඟ මෑතකදී කොහොමද දිස් වෙන්නේ කියලා පෙන්නන්නේ. තාම කොන්ක්‍රීට් හම්බි එහෙමම තියෙනවා. මේ බර්ලින් වෝල් එකට දකුණු පැත්තේ තියෙනවා බර්ලින් වෝල් මියුසියම්. ඒක බලන්න. මෙතන තියෙන්නේ බර්ලින් යුද කාලයේ භාවිතා කරපු ආහාර සපයන මධ්‍යස්ථානය. මේ පෙන්නන්නේ ඒකේ ආයතනයක් පෙන්වන්නේ අර ඩෝම් එකක්. ඒකට කියනවා පාර්ලිමන්ට් බිල්ඩින් එක, රිච්ස්ටැග් පාර්ලිමන්ට් බිල්ඩින් එක. මේ තියෙන්නේ දෙනමහල. මේ නැවතත් පෙන්නනවා අර ඩෝම් එක පාර්ලිමන්ට් බිල්ඩින් එක. ඈතට පේන ආකාරය තමයි පෙන්නන්නේ. කොහොමද කියන්නේ? මේ ඉදිරියට පේන්නේ බර්ලින් වල මල්ටි ලෙවල් ප්ලැට්ෆෝම් වල තියෙන සිත් ගන්න අසලු ට්‍රේන් ස්ටේෂන් එක. Berlin Central Station to go interstate and long distance trains. There are several platforms there. So many shoppings, like a shopping mall over here. වීඩියෝ එක නරඹුවාට ස්තුතියි. කරුණාකරලා bell icon එක click කරලා subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ So we are on the third level. Go to middle